අද මම මේ වීඩියෝ කතා කරන්නේ කොහොමද 2026 දී මොකද්ද සල්ලි හම්බ කරන්න තියෙන ලේසි විදිය මොකක්ද? මොකද්ද සල්ලි හම්බ කරන්න 2026 දී අපිට පාවිච්චි කරන්න පුළුවන් ලේසි විදිය මොකක්ද? සාමාන්‍යයෙන් මම හිතන විදිය 2026 දී සල්ලි හම්බ කරනවා කියන එක සලිම සරලයි. අන්තර්ජාලය හරහා සල්ලි හම්බ කරනවා කියන එක හරිම සරලයි. මොකද දැන් තාක්ෂණයේ පැත්තෙන් ලංකාවේ e-commerce පැත්තේ e-commerce කියලා කියන්නේ අන්තර්ජාල online business කියලා අපි කියන එක. e-commerce කියලා කියන්නේ අන්තර්ජාලය හා භාණ්ඩයක් විකුණන එක විතරක් නෙමෙයි. භාණ්ඩයක් විකුණන්නම ඕනේ e-commerce වෙන්න. right? හේලින් කියන්නේ e-commerce. මේ කියන්නේ e-commerce. Uber කියන්නේ e-commerce. Uber Eats කියන්නේ e-commerce. නැත්නම් ඉක්මන් කියන්නේ e-commerce. ඔය ඔක්කොම e-commerce. දවස් කප්පුවක විතරක් නෙමෙයි e-commerce. good life විතරක් නෙමෙයි e-commerce. හැම එකක්ම e-commerce. අන්තර්ජාලය හරහා පාවිච්චි ඉලෙක්ට්‍රොනික කොමර්ස් අන්තර්ජාල ආර්ථිකය right? විද්‍යුත් ආර්ථිකය. එතකොට දැන් e-commerce කියන එක තාක්ෂණික පැත්තෙන් දියුණුවලා තියෙන්නේ. ඒ දියුණුවීමත් එක්ක ඔයාලට ඒක පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි කොහොමද හරි විදිහට ඒක පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්නේ? කොහොමද ඒ සල්ලි හම්බ කරන්නේ? ඒක strategically business sector system එකක් හදාගෙන සමහරවිට passive සල්ලි හම්බ කරන්නේ. ඉතින් අපිට ඒ ඔයගොල්ලන්ට කරන්න උදව් වෙන ලෝකෙ තියෙන ලංකාවේ හොඳම ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්නේ Good Lion Resellers program එක. ඒක ප්‍රෝග්‍රෑම් එක වල කෝස් එකක් මේක ෆ්‍රී ඈ. මේ සම්පූර්ණ ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක්. ඒක මෙහෙමයි. ඒක දිවාට දේවල් ලක්ෂ ගණනක් හම්බුන ඒක මම ඔකුට කියන්න ඕනේ. ඔයාට නොමිලේ විකුණන්න බිස්නස් එකක් හම්බුන. ඔයාට විකුණන්න ඔයාට ව්‍යාපාරයක් හම්බුන. ඔයාට විකුණන බලුත් එක්ක ව්‍යාපාරයක් හම්බුන වෙබ්සයිට් එක ඔයාලා තියෙනවා. ඔයාට තියෙන්නේ කස්ටමර්ස් හොයාගන්න විතරයි. අපි අනේ ඔක්කොම බලා ගන්නවා. අපි ඩිලිවරි එකේ ඉඳන්ද ප්‍රොඩක්ට්ස් ස්ටොක් ඉන්වෙස්ට්මන්ට් වලද වෙබ්සයිට් ඔක්කොම බලා ගන්න. ඔයාලා තියෙන්නේ ලින්ක් ෂෙයා කරන්න කස්ටමර්ස්ලා ගන්න කස්ටමර්ස්ලා ගන්න කමිෂන් හම්බ කරන්න. ඉතින් ඒක රෙජිස්ටර් වෙන්න ගන්න තියෙන පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එකක් GL ඉරක් ක්ලෝත්ස් කියලා. අන්නේ ලින්ක් එකට ගිහිල්ලා හදන්න account එකක් හැදුවට පස්සේ ඔයාලා තියෙන details ටිකක් දාන්න bank details දාන්න තියෙන්නේ. ඔයාගෙන් සල්ලි ගන්න නෙමෙයි ඔයාලා සල්ලි ගෙවන්නේ අපි කමිෂන් ගෙවන්න බෑනේ ඕගොල්ලන්ට. ඔයාගේ කමිෂන් ටික ගෙවන්න ඔයාලා කමිෂන් හැම item එකකින්ම රුපියල් 50 ඉඳන් 200 දක්වා තීරණය කරන්න පුළුවන්. ඒක ඔයාගේ තීරණය කරන එක වෙන්නේ. ඊට පස්සේ ඔයාලා තියෙන link share කරන එකට අපි ඔයාලට කමිෂන් එකක් ගෙවනවා. ඉතින් අපි මුලින්ම තේරුම් ගන්න දේ තමයි සල්ලි හම්බ කරන එකේ තේරුම් ගන්න දේ තමයි විශේෂයෙන්ම මේ ඔයාලට කමිෂන් හම්බ කරන්න ඕන නම් ලංකාවේ ව්‍යාපාරයක් විදිහට ඔයා හදාගන්න සිස්ටම් එකක් මොකක්ද? දැන් ඔයාලට ව්‍යාපාරයක් තියෙන දැන් ඔයාලට good line එකේ ඉඳලා ව්‍යාපාර හිමිකාරය. මොකද්ද හේතුව? ඔයාලට good line එකව එකතු වෙන නිසා. හරිද? දැන් ගන්න ඔයාලා කොහොමද මේ ව්‍යාපාරය කරන ඔයාලට තියෙන ව්‍යාපාරය කොහොමද සාර්ථක කරගන්නේ? ඔයා කොහොමද ව්‍යාපාරය දියුණු කරගන්නේ? ඔයාට ව්‍යාපාරය දියුණු කරගන්න නම් ඔයා කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් marketing and management. MBA 2M. ඔයාට ওই දේවල් දෙකම කරන්න ඕනේ. ඔයාගේ ව්‍යාපාරය අලෙවිකරණය කරන්න වෙනවා, සන්නාමගත කරන්න කරනවා. ඊට පස්සේ ඔයා ඒක මැනේජ් කරන්න ඕනේ. කස්ටමර් මැනේජ් මොකද ඔයාලා ඕනේ එකක් දැම්මොත් තමයි සයිට් එකෙන් ගිහිල්ලා ඔයාට ඒ ඕඩර් ඉන්ෆර්මේෂන් ටික, ඇඩ්‍රස් එක, කස්ටමර් ඩීටේල්ස්, ෆෝන් නම්බර්ස්, ඒ කස්ටමර්ගේ ඔක්කොම ඩීටේල්ස් එන්න ඔයාට බිස්නස් ඕනද කියලා ඔයාට දැන් එන්නේ. ඔයාට ආවට පස්සේ දැන් ඔයාගේ ප්‍රොඩක්ට් එකක් නැහැ ඒ හොසේ ඩිලිවරි කරන්න. ඉතින් ඔයා කරන්න ඕනේ ඒ ඩීටේල්ස් ටික අරගෙන අපේ ටෙලිග්‍රෑම් ඇඩ්මින් එක දාන්න ඔයාගේ ඉන්ෆර්මේෂන්ස් ටික ගිහින් ඇඩ්මින් එක දාන්න. දැම්මම පස්සේ ඔයා කමිෂන් එක බේරලා ඔයාගේ වැඩි කරලා දෙනවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කමිෂන් ගෙවන්නේ මාස සැරයක් කරේ සති දෙකක් සැරයක් කරේ. ඒක ඔයාගේ performance අනුව ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ level එක අනුව ඒ කියන්නේ ඔයා මාසයකට එක ඕඩර් එකක් වගේ නේද දාන්නේ. ඔයාට සාමාන්‍ය මාස සැරයක් තමයි ගෙවන්නේ. ඔයාට මාසෙකට තමයි දවසකට ඕඩර්ස් 5ක් වගේ දානවා නම් ඔයාට සතියකට සැරයක් කරේ සාමාන්‍ය අපි සල්ලි ගෙවනවා. කමිෂන් ගෙවනවා. එතකොට අපි ඩිලිවරි කරන කෑෂ් ඔන් ඩිලිවරි ඊට පස්සේ කොකෝ පේමන්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් වල කමිෂන් එක රුපියල් 50 ඉඳන් 200 දක්වා තීරණය කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මම හිතන විදිහට ලංකාව 2026 දී සල්ලි හම්බ ගන්න පුළුවන් ලේසින් තමයි මේක. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට business side of things is very easy to do. If you have a great brand, ඔයාට brand එකක් තියෙනවා. ඔයාට සාගසන්නාමගත කරන්නේ කරලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි හැමෝම තේරුම් ගන්න දෙයක් තමයි ලංකාවේ ව්‍යාපාර හදන්න පුළුවන්. right. හැබැයි අපි තේරුම් ගන්න දේ තමයි ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ව්‍යාපාරය කියලා කියන්නේ සල්ලි හම්බ කරන දෙයක් විතරක් නෙමෙයි. ව්යාපාරය කියලා කියන්නේ සිස්ටම් එකක්.
ව්‍යාපාරයක් කියලා කියන්නේ නිකම්ම නමක් කලර් එකක් බ්‍රෑන්ඩ් එකක් ලෝගෝ එකක් නෙමෙයි. ව්‍යාපාරය කියලා කියන්නේ සිස්ටම් එකක්. ඔයා හම්බ කරන ගාන අපි හැමෝම සල්ලි හම්බ කරන්නේ පැයකට. රයිට්? මාසෙක රුපියල් 30000ක් හම්බ කරනවා 30000 දවස් 30 බෙදුවම දවස් රුපියල් 1000යි. ඔයා රුපියල් 1000 හම්බ කරන පැය 10ක් වැඩ කරනවා ඔයා පැයක වටිනාකම වෙන්නේ රුපියල් 100යි. ඔයා පැයක රුපියල් 100යි හම්බ කරනවා වටිනාකම රුපියල් 100යි. ඒතකොට බිස්නස් එකකින් කරන්නේ ඔයා හම්බ කරන රුපියල් 100 වැඩි කරන එක. ඒක වැඩි කරන්න බෑ මොකද ඔයා පැයකට හම්බ කරනවා ලිමිට්ලා තියෙන්නේ. ඔයා කාලය දුන්නොත් තමයි ඔයා සල්ලි හම්බෙන්නේ. අන්න ඒක නැති කරන්නේ බිස්නස් එකකින්. බිස්නස් එකේ සිස්ටම් එක. ඔයා ගොඩදාන ව්‍යාපාරයක් කියලා කියන්නේ ඒක ව්‍යාපාරයක් කියලා කියන්නේ නිකන් ඔහේ පාත්තල දෙයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඔයාගේ ඥානවත් ඔයා හම්බ කරන එක වැඩි කරන්න පාවිච්චි කරන දෙයක්. සිස්ටම් එක. ඒක සරල සිස්ටම් එකක්. අපි හැමෝම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කාලය වැය කරලා. මොකද අපි පටන් ගන්නවා අපි සල්ලි නැති වෙන්න අපි කිසිම අසාවකන්තෝ කිසිම දෙයක් නැතුව කෙනෙක් නම් ඔයා ව්‍යාපාරයක් හරි ගුඩ් ලයින් එකක කරනකොට ඔයා හිතන්න එපා මම සල්ලි මැජික් වගේ හම්බ කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. මොකද ඔයා පැයක හම්බ කරන්නේ ගාන. ඊට පස්සේ ඒක වැඩි කරගන්න පුළුවන් සිස්ටම් එකක් හදාගන්න ව්‍යාපාරයක් විදියට. අපි හැමෝම කරන දේ තමයි බිස්නස් ප්‍රෝග්‍රෑම් වල සල්ලි එන්න ඕනේ. මේක අද ගොඩ යන්න ඕනේ. මම YouTube channel එක පටන් ගත්තා මේක ගොඩ යන්න ඕනේ. මේ ගුඩ් ලයින් එකේ මම රෙජිස්ටර් වුණා මට ඕඩර්ස් එන්නේ නැහැ. ලික්ෂයා කාට ඕඩර්ස් එන්නේ කවුරුම් ගන්න නැහැ මාර වැඩි. එහෙම බෑ. ඔයා මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා ඒක ලින්ක් ෂෙයා කරලා ඒ වැඩේ හරියට එන්න ඕනේ. ඔයා කාලය වැය කරන්න ඕනේ. මොකද මුල් හරියදී ඔයාලා කාලය නිසා තමයි ඔයාලට සල්ලි හම්බෙන්නේ. පස්සේ ඔයා සිස්ටම් හදන්න පුළුවන්. ඒක කරන්න ඕනේ පස්සේ. අන්න ඒක සයි මොකද තියාගන්න ඔයාලා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් ගිහලා එකතු වෙන්න අපිත් එක්ක නොමිලේ ඉතින් එච්චරයි.